ගොඩක් අය දන්න ගොඩක් කාලයක් තිස්සේ රටේ තිබුණ ගොඩක් අයට ඒක නිසා දැනුම වැඩි ලෙඩක් ඩෙන්ගු කියන්නේ. අපි මේ ඩෙන්ගු කියන එක බ්‍රේක් බෝන් ෆීවර් කියලා කියනවා. හේතුව තද අස්තිවල කැක්කුමක් එනවා. අස්ති බිඳීමක් ඇවිල්ලා තරම්ද කැක්කුමක් මේකෙදි එන්න පුළුවන් නිසා තමයි අපි මේකට බ්‍රේක් බෝන් ෆීවර් කියලා කියන්නේ. මේක සමහර විට ඔයගොල්ලෝ පළවෙනි වතාවට වෙන්නේ නැති මේ නම දැනගන්නේ බ්‍රේක් බෝන් ෆීවර්. හැබැයි අපි හැමෝම මේ ඩෙන්ගු කියන නමින් මේක දන්නවා. එතකොට ඩෙන්ගු හැදෙන්නේ. ඩෙන්ගු කියන්නේ අපිට උණ වගේ උණක්. ඩෙන්ගු උණ කියලා හැමෝම කියන්නේ උණක්. ෆ්ලූ ලයික් ඩිසීස් එකක්. මේක හැදෙන්නේ ෆ්ලේවා වෛරස් කියන වෛරස් එකෙන්. එතකොට මේ ස්ලයිඩ්ස් වල දාලා තියෙන සමහර දේවල් ඕගොල්ලන්ට ලොකුවට වැදගත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය කන්ටෙන්ට් එක දාන්න ඕන නිසා දාලා තියෙන්නේ. එතකොට මේක උණක් වගේ ඩිසීස් එකක්. අපි ෆ්ලේවාවිරිඩ කියන වෛරස් එකෙන් හැදෙන්නේ. වෛරස් එක අපේ ඇඟට එන්න ඕනේ හැදෙන්න. ඒන විදිය ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා. එතකොට මේ වෛරස් එකේ සීරෝටයිප්ස් වර්ග 4ක් තියෙනවා මේන්ලි. ඩෙන්ගු වෛරස් 1, 2, 3, 4 කියලා. එතකොට අපිට එක සැරයක් ඩෙන්ගු හැදුනා කියලා ආයෙ ඩෙන්ගු නොහැදී තියෙන්න බෑ. එහෙම එකක් නැහැ. අපිට ඇවිල්ලා තියෙන්නේ ඩෙන්ගු 1 නම් පළවෙනි පාර ඊළඟ සැරේකදීත් අපිට ඩෙන්ගු 1 වෛරස් එකක් එන එක අඩු වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නමුත් මේ සීරෝටයිප්ස් හතරම සමාජයේ කොමන්. එතකොට අපිට කලින් ඩෙන්ගු හැදිලා තිබුණත් අපිට දෙවනි සැරේකට ආසාදනය වෙන්නේ අපේ ඇඟට එන්නේ ඩෙන්ගු 3 වෛරස් එක නම් අපිට ආයෙත් ඩෙන්ගු හැදෙනවා. මොකද අපිට ඩෙන්ගු 1 වෛරස් ආවම ඒකට අගේන්ස්ට් ප්‍රතිදේහ ඇඟේ හැදෙනවා. එතකොට අපි ඩෙන්ගු වෛරස් හැදිලා ඩෙන්ගු 1 වෛරස් එක හැදිලා දෙවනි සැරේටත් අවුරුදු 3-4කට පස්සේ අපිට ආයෙත් එළියෙන් එන්නේ ඩෙන්ගු 1 වෛරස් එකක් නම් එතකොට අපේ ඇඟේ ඔල්රෙඩි ඒකට ඇන්ටිබොඩිස් තියෙනවා. අපිට ඩෙන්ගු 1 වෛරස් එක නිසා වෛරල් ඉන්ෆෙක්ෂන් එක හැදිලා ඩෙන්ගු හැදිලා ඩෙන්ගු මැනේජ්මන්ට් එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට කලින් පාර හැදිලා තියෙන ඩෙන්ගු 1 අවුරුදු 3-4කට පස්සේ ආයෙ අපිට එළියෙන් ඩෙන්ගු 3 හරි 4 හරි වෛරස් එක ඉන්ට්‍රොඩියුස් වෙනවා. එතකොට අපේ ඇඟේ ඇන්ටිබොඩිස් ඒකට අගේන්ස්ට් හැදිලා නැහැ. ප්‍රතිදේහ ඒකට අගේන්ස්ට් හැදිලා නැහැ. ඒක නිසා අපිට ඩෙන්ගු 4 වෛරස් එක හෝ 3 වෛරස් එක ඒ වෙලාවේ ඉන්ට්‍රොඩියුස් වෙන වෛරස් එක හැදෙන්න පුළුවන්. එතකොට එක සීරෝටයිප් එකකට ලයිෆ් ලොන්ග් ඉමුනිටි එකක් අපිට තියෙනවා. ඒ කියන්නේ එකපාරක් 1 හැදුනා නම් ආය මුළු ජීවිත කාලෙටම වෛරස් 1 ඉන්ට්‍රොඩියුස් වුණා කියලා හැදෙන්නේ නැහැ. අපේ ඇඟේ හොඳ ඉමුනිටි එකක් තියෙන තාක්කල්. නමුත් අපිට සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එක විදියට වෙන ඩිසීස් එකක් වෙන සීරෝටයිප් එකකින් එන්න පුළුවන්. ඒ වගේම ඒ එන සීරෝටයිප් එක කලින් හැදුනට වඩා කොම්ප්ලිකේෂන්ස් වැඩි වෙන්න පුළුවන්. හේතුව පළවෙනි එකේදී අපේ ඇඟේ පළවෙනි පාර හැදිච්ච එකේ ඇන්ටිජන් එකක් තියෙනවා, ඇන්ටිබොඩි එකක් තියෙනවා. ඒ තැනට තවත් ඇන්ටිජන් එකක් එන එක තමයි වෙන්නේ. ප්‍රතිදේහ කාරකයක් එන එක තමයි වෙන්නේ. එතකොට එතන රියැක්ෂන්ස් වැඩි වෙනවා. මොකද අගේන්ස් වැඩ කරන්න සපෝට් එකට ඇන්ටිබොඩිස් ඇඟේ තියෙනවා වෙන සීරෝටයිප් එකක උනත්. ඒක නිසා අපිට දෙවනි සැරයකට ඩෙන්ගු හැදෙනවා නම් අනිවාර්යෙන් ඒ ඩෙන්ගු දෙවනි සැරේ හැදෙන ඩෙන්ගු එක පළවෙනි වෛරස් එක නෙමෙයි වෙනත් වෛරස් එකකින් හැදිලා තියෙන්නේ. සීරෝටයිප් එක වෙනස්. and පළවෙනි පාර හැදුනට වඩා අපිට ඒකේ එන්න පුළුවන් risks and complications වැඩි. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා කලින් ඩෙන්ගු හැදිච්ච කෙනෙක් නම් දෙවනි සැරේට හැදෙන එක control කරගන්න ඕනේ. අපිට ඩෙන්ගු 1 එන්නේ මේ මදුරුවගෙන් 2 එන්නේ මේ මදුරුවගෙන් කියලා වෙනසක් නැහැ. අපි ගොඩක් වෙලාවට ඒ ආවම ඒ ඇවිල්ලා තියෙන ඩෙන්ගු 1ද 2ද 3ද 4ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න try කරන්නෙත් නැහැ. හේතුව අපි බලන්නේ හරි ඩෙන්ගු වෛරස් එක ඇවිල්ලා තියෙන්නේ ඩෙන්ගු ෆීවර් හැදිලා තියෙන්නේ අපි ට්‍රීට් කරන්න ඕනේ ඩෙන්ගු විදියට. එහෙම නැතුව අපි ඒ වෙලාවේ try කරන්නේ නැහැ. දැනට ලංකාවේ ප්‍රැක්ටිස් එක ඇතුලේ patient ඇවිල්ලා තියෙන්නේ ඩෙන්ගු 1ද 2ද 3ද 4ද කියලා. එහෙනම් අපි දන්නේ නැහැ අපිට first attempt එක ඇවිල්ලා තියෙන්නේ 1ද 2ද 3ද 4ද කියලා. අපි second එකක් හදා නොගන්න එක තමයි කරන්න ඕනේ. 1 නැතුව 2 හැදුනට කමක් නැහැ කියලා ඉන්න එක නෙමෙයි. ඒක නිසා මොනම විදියකින්වත් ඩෙන්ගු එන එක control කරගන්න එක තමයි ඕගොල්ලන්ගේ අතේ ඕගොල්ලන්ට තියෙන වගකීම. එතකොට transmit වෙන්නේ ඩෙන්ගු වෛරස් එක මේ පරිසරයේ ඉන්න වෛරස් එක ඇඟට ඇවිලා නෙමෙයි. මදුරුවේ කරහා ඊඩිස් ඊජිප්ටයි ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරුව දෙන්නේ වර්ග දෙකක් තියෙනවා. මේ මදුරු වර්ග දෙක හරහා තමයි අපේ ඇඟට මේක එන්නේ ඩේ ටයිම් එකේ. මදුරුව රැට කන මදුරුවෝ ඉන්නවා, දවල්ට ඉන්න මදුරුවෝ ඉන්නවා. නමුත් දවල් වරුවේ ඩේ ටයිම් එකේ වැඩිපුරම උදේ වරුවේ උදේ 6 7 8 9 කියන පීරියඩ් එකේ හවස 6 7 8 9 කියන පීරියඩ් එකේ තමයි ඩෙන්ගු මදුරුවා. ඒ කියන්නේ ඊඩිස් ඊජිප්ටයි ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරුවෝ දෙන්න වැඩිපුරම ඉන්නේ.
ඒ වෙලාවට තමයි මේ ඩිසීස් එකේ වෛරස් එක මදුරුව හරහා අපේ ඇඟට වැඩිපුරම එන්න පුළුවන්. එතකොට මදුරුව වෛරස් එක එළියේ ඉන්නවා. මදුරුවෙක් මදුරුවගේ ඇඟට ඒ වෛරස් එක එනවා. මදුරුව අපේ ඇඟින් ලේ උරා බොන වෙලාවට අපේ බ්ලඩ් වලට ඒ වෛරස් එක ඇතුල් වෙනවා. එතකොට ඒ වෛරස් එක ඇඟට ඇතුල් වුණාම අපේ ඇඟේ ඒකට against antibodies නැත්තම් අපිට කවදාවත් කලින් ඩෙන්ගු හැදිලා නැත්තම් එහෙම නැත්තම් මේ වෙලාවේ ආපු වෛරස් එක කලින් හැදිලා නැත්තම් කලින් ඩෙන්ගු හැදිලා තියෙනවා. නමුත් මේ වෙලාවේ ආවේ වෙන අනිත් සීරෝටයිප් එක. අන්න එහෙමනම් අපිට ඩෙන්ගු හැදෙනවා. එතකොට අපිට ඩෙන්ගු හැදුනම එන්න පුළුවන් එළියට පෙන්වන්න පුළුවන් සිම්ප්ටම්ස් මොනවද? ප්‍රධානම සිම්ප්ටම් එක තමයි හයි ෆීවර් එකක් එනවා. තද උණක්. මද උණක් නෙමෙයි ඩෙන්ගු වෛරස් එකේදී ඉන්නේ සෙල්සියස් අංශක 40ක එහෙම නැත්නම් ෆැරන්හයිට් වලින් බලනවා නම් 104ක විතර තද උණක්. මේක ලොකු අයට, පොඩි අයට, වයසක අයට, චූටිම ළමයින්ට හැමෝටම එක වගේ තද උණක් එනවා. ඒකත් එක්ක තද ඔළුවේ කැක්කුමක්, සිවියර් හෙඩේක් එකක් එන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා මේකට බ්‍රේක් බෝන් ෆීවර් කියනවා කියලා. හේතුව මේකෙදි තද මසල් ඇන්ඩ් ජොයින්ට් පේන්ස් එනවා. මසල්ස් රිදෙනවා, ජොයින්ට්ස් රිදෙනවා. කෙනෙක්ට දැනෙන එක නිසා මුළු ඇඟම තලලා දාලා වගේ. එතකොට හයි ෆීවර් එකක් තියෙනවා. තද ඔළුවේ කැක්කුමක් තියෙනවා. තද ඇඟපත රිදීමක් තියෙනවා. මෙන්න මේක තමයි මේන් පොයින්ට් එක. behind eye pain, retroorbital pain කියලා අපි කියනවා. S2 තදට රිදෙනවා. S2 ඇතුලෙන් තද කැක්කුමක් තියෙනවා. එතකොට patients ලගේ ඇස් රතු වෙලා වගේ තියෙන්න පුළුවන්. ඇස් රිදෙන නිසා ඇස් වලින් කඳුළු එනවා වගේ වෙන්න පුළුවන්. ඇස් තදට රිදෙනවා. එතකොට පොදුවේ ඩෙන්ගු වලදී උණත් එක්ක මුළු ඇඟපතම රිදෙනවා. තද ඔළුවේ කැක්කුම, ඇඟපත රිදිල්ල, ඇස් කැක්කුම තියෙනවා. එතකොට සමහර අයට නෝස් බ්ලීඩින්, ගම් බ්ලීඩින් වගේ නහයෙන් විදුරු මස් වලින් සමහර වෙලාවට දත් මදින වෙලාවට සමහරුන්ට දත් මදින්නේ නැතුවත් නිකන් වුණත් විදුරු මස් වලින් බ්ලීඩ් වෙන්න පුළුවන්. හේතුව මේ ඩෙන්ගු වෛරස් එක ඇඟට ඇතුල් වුණාම ඇඟේ ඇතිවෙන රියැක්ෂන් එකක ප්‍රතිඵලයක් විදියට අපේ ඇඟේ ලේ කැටි ගැහිම අඩු වෙනවා. එතකොට ලේ කැටි ගැහෙන්නේ නැත්තම් ලේ ගලාගෙන යන්න පුළුවන් තැන් වලින් එළියට ලේ ගලන්න බලනවා. එතකොට නෝස් බ්ලීඩින් නහයෙන් සාමාන්‍යයෙන් ලේ ගැලීමේ ප්‍රවණතාවය වැඩිම තැනක්. විදුරු මස් කියන්නේ ලේ ගැලීමේ ප්‍රවණතාවය වැඩි තැන්. එහෙම තැන් වලින් බ්ලීඩ් වෙන්න පුළුවන්. ඒක හැමෝටම එන්නේ නැහැ. මයිල් පොඩි කොටසකට විතරයි එන්නේ. අන්න ඒක ගොඩාක් තද කම්ප්ලිකේෂන් එකක් විදියට තදට බ්ලීඩ් වෙලා ගොඩාක් බ්ලීඩ් වෙලා බ්ලීඩින් නිසා කෙනෙක් මැරෙන ගානට ඩෙන්ගු ෆීවර් කියන ස්ටේජ් එකේ ඉන්න වෙලාවට එන්නේ නැහැ. ඊළඟට ගොඩක් අයට ඩෙන්ගු හොඳ වේගෙන යනකොට ඩෙන්ගු හැදිලා ඊට පස්සේ ඩෙන්ගු හොඳට තදට තිබිලා ආයෙ හොඳ වේගෙන යන කාලයක් යනවා. day 2 day 3 5 වගේ වෙනකොට 3 to 3 4 5 වගේ වෙනකොට ඩෙන්ගු හොඳ වේගෙන යන කාලේ තියෙන්නේ. ඒ කාලෙදී ස්කින් රෑෂ් එකක් එනවා. ස්කින් රෑෂ් එකක් කියන්නේ ඇඟ පුරාම ගොඩක්ම කකුල් දෙකේ අත් දෙකේ රතු පාට බිබිලි වගේ උඩට එන්නේ නැති හැම මතු පිට පේන්න තියෙනවා පැචස්. දැන් සුදු හැමක නම් හොඳට මේක පේනවා. රතු පාට පැචස් පේන්න තියෙනවා. නමුත් මේක පිම්පල් එකක් වගේ ඇඟෙන් උඩට හැමෙන් උඩට ඉලිප්පිලා තියෙන්නේ නැහැ. පේනවා විතරයි. තද කැසීමක් මේක තියෙනවා. ඉචි රෑෂ් එකක් එන්නේ තදට ඇඟ කසනවා. එතකොට ගොඩක් අය කකුලෙන්ම කකුල කසන්නේ අපි. අන්න ඒ වගේ කකුල් දෙක කසන ගතිය එනවා. අත් දෙක කසන ගතිය තියෙනවා. ඒක නිසා ස්කින් රෑෂ් එක යූෂුවලි හැමෝටම වගේ එනවා. ගොඩක් අයට ඒක අපිය වෙනවා. එතකොට සිම්ප්ටම්ස් මේ විදිහට ඇවිල්ලා රෝග ලක්ෂණ ටික ඇවිල්ලා ඩෙන්ගු ෆීවර් කියන තැනින් ඒක ඩෙන්ගු උණ කියන තැනින් ඒක නතර වෙන්න පුළුවන්. සමහරුන්ට මෙන්න මේ කොම්ප්ලිකේෂන්ස් වලට යන්න පුළුවන්. ඩෙන්ගු හැමරෙජික් ෆීවර් කියන්නේ ඩෙන්ගු රක්තපාත තත්ත්වය. එතකොට ඩෙන්ගු ෆීවර් කියන තැනදී බ්ලීඩින් කියන එක ගොඩක් අඩුයි. හැබැයි ඩෙන්ගු හැමරෙජික් ෆීවර් කියන්නේ අපේ මං ඉස්සෙල්ලා කිව්ව ඩෙන්ගු වෛරස් එක ඇඟට ආවම ඒ වෛරස් එක නිසා ඇඟේ බ්ලඩ් ක්ලොට් වෙන ප්‍රවණතාවය අඩු වෙනවා. රුධිර කැටි ගැහිීමේ හැකියාව අඩු වෙනවා. එතකොට රුධිරය එළියට යන්න බලනවා, බ්ලීඩ් වෙන්න බලනවා. ඇඟෙන් එළියට රුධිරය යනවා වගේම ඇඟ ඇතුලේ ලේ ගැලීම් සිදු වෙන්න පුළුවන්. ඒක වෙන්නේ අපේ රුධිර පට්ටිකා හොඳට වැඩ කරන්නේත් නැහැ. ඒ වගේම blood vessels ඇතුලේ අපේ endothelium කියලා තියෙනවා. blood vessel එකේ wall එක හැදිලා තියෙන endothelium එකකින්. එතකොට ඒකේ හොඳට ඒකේ fragility එක වැඩි වෙනවා. blood vessels කැඩෙන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. wall එක කැඩිලා blood එළියට leak වෙන්න පුළුවන්. ඇඟ ඇතුළෙම blood එළියට leak වීම වෙලා අපේ රුධිර සංසරණ පද්ධතිය කියන්නේ closed system එකක්.
සංවෘත පද්ධතියක්. එතකොට ඒකේ සිස්ටම් එක ඇතුලේ විතරයි බ්ලඩ් යන්නේ. හાર્ට් එකෙන් එනවා බ්ලඩ් වෙසල්ස් ඇතුලෙන් ගිහිල්ලා ආයි හાર્ට් එකට පවෙනවා. හાર્ට් එකෙන් පම්ප් කරනවා බ්ලඩ් වෙසල්ස් තුලින් ගිහිල්ලා ආයි හાર્ට් එකට එනවා. එතකොට ওই ක්ලෝස් සිස්ටම් එකේ එක එක තැන් වලින් බ්ලඩ් වෙසල්ස් වල ෆ්‍රැජිලිටි එක වැඩි නිසා බිඳීමේ කැඩීමේ හැකියාව වැඩි නිසා කැඩිලා බ්ලඩ් එළියට ලීක් වෙන්න ගන්නවා. එතකොට ඇඟ ඇතුලේ බ්ලඩ් සිස්ටම් එකේ තියෙන බ්ලඩ් වොලියුම් එක අඩු වෙනවා. අපි ඒකට බ්ලඩ් ඩෙන්ගු හෙමරේජික් ෆීවර් කියලා කියනවා. ලීකින් ෆේස් එකකට එනවා. ඩෙන්ගු ෆීවර් කියන තැන ඉඳලා ඩෙන්ගු ලීකින් ෆේස් එකකට එනවා. එළියට බ්ලඩ් ලීක් වෙනවා. ඒක ගොඩාක් ලීක් වෙලා බ්ලඩ් සිස්ටම් එක ඇතුලේ සර්කියුලේටරි සිස්ටම් එක ඇතුලේ අපේ ප්‍රෙෂර් එක ඇඟේ ප්‍රෙෂර් එක මේන්ටේන් කරගන්න බැරි ගානටම බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනකොට බ්ලඩ් වොලියුම් එක අඩු වෙනකොට අපි ඒකට ඩෙන්ගු ෂොක් සින්ඩ්‍රෝම් කියලා කියනවා. එතකොට ඩෙන්ගු හෙමරේජික් ෆීවර් ඇන්ඩ් ෂොක් සින්ඩ්‍රෝම් කියන්නේ ගොඩක් කොම්ප්ලිකේටඩ් තත්ත්වයක්. අපිට ඩෙන්ගු ෆීවර් කියන එක ලේසියෙන්ම වෝඩ් එකකදී මැනේජ් කරන්න පුළුවන්. හැබැයි ඩෙන්ගු හෙමරේජික් ෆීවර් ගියොතින් අපිට පේෂන්ට්ව HDU එකකට high dependency unit එකකට ට්‍රාන්ස්ෆර් කරන්න වෙනවා. අපි කියන්නේ අධිසත්කාර ඒකකයකට. ඩෙන්ගු ෂොක් සින්ඩ්‍රෝම් එකකට ආවොතින් පේෂන්ට් අනිවාර්යයෙන්ම දැඩි සත්කාර ඒකකය එහෙම නැත්නම් ICU එකකට පේෂන්ට් ට්‍රාන්ස්ෆර් කළා ICU මැනේජ්මන්ට් එකක් පේෂන්ට්ට දෙන්න වෙනවා. මේ දෙක ගොඩක් කොම්ප්ලිකේටඩ් තත්ත්වයන්. ඒක නිසා මෙතනට යන්න නොදී අපි ඩෙන්ගු සිම්ප්ටම්ස් ඩෙන්ගු ෆීවර් කියන තැන හිටියොතින් මේක හරියට තනියෙන් හොස්පිටල් එකක සමහර වෙලාවට අපි ඩෙන්ගු ෆීවර් කියන එක හොස්පිටල් එකකට යන්නේ නැතුව ගෙදර ඉඳන් උනත් මැනේජ් කරන්න පුළුවන් තත්ත්ව තියෙනවා. නමුත් මේක ඩෙන්ගු හෙමරේජික් ෆීවර් ඩෙන්ගු ෂොක් සින්ඩ්‍රෝම් පැත්තට යනවා කියලා තේරුණොත් අපි ඉක්මනටම හොස්පිටල් එකකට යන්න ඕනේ. අපි එහෙනම් ඒක කොහොමද දැනගන්නේ? මෙන්න මේ ඩෙන්ගු ඩයග්නොසිස් එකෙන්. එතකොට ඩයග්නොසිස් කියන්නේ අපි මේ ඩෙන්ගුමයි කියලා දැනගන්නේ කොහොමද? මොකද උණ ආවට ඇඟපත රිදුනට ඒ හැම එකක්ම ඩෙන්ගු නෙමෙයි. ඩෙන්ගුමයි කියලා දැනගන්න බ්ලඩ් ඉන්වෙස්ටිගේෂන්ස් තියෙනවා. එතකොට මුලින්ම ක්ලිනිකල් සිම්ප්ටම්ස් අපි මං කිව්වා ඉස්සලා හයි ෆීවර් එකක්, තද උණක්, ඇඟපත රිදිල්ලක්, ඔළුවේ කැක්කුමක්, ඇස්වල රිදිල්ලක්, පොඩි බ්ලීඩින් ටෙන්ඩන්සි එකක් ආවොතින් අපිට සැක හිතෙන්න ඕනේ මේ ඩෙන්ගු කියලා. ඒ සැක හිතිච්ච එක අපි බ්ලඩ් ටෙස්ට් වලින් කන්ෆර්ම් කරගන්න ඕනේ. එතකොට මුලින්ම අපි කරන්නේ මම මෙතන මෙන්ෂන් කරලා නැහැ. ඒක හැමෝම දන්නවා. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා අපි ඒකේ WBC රුධිර පට්ටිකා කවුන්ට් එක, ප්ලේට්ලට් කවුන්ට් එකයි, සුදු රුධිර අණු කවුන්ට් එකයි තමයි මේන්ලි බලන්නේ. එතකොට පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා නම්, ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙනවා නම්, ඒ වගේම WBC එහෙම නැත්නම් සුදු රුධිර අණු කවුන්ට් එක අඩු වෙනවා නම්, PCV කියලා අපි බලනවා බ්ලඩ් වල thickness එක. ඒ thickness එක වැඩි වෙනවා නම්, එතකොට අපිට සැක හිතෙනවා මේ ඩෙන්ගු කියලා. එතකොට ප්ලේට්ලට් කවුන්ට් එක අපි අඩු වෙන අපේ normally තියෙන්න ඕන 150 450 කියන රේන්ජ් එකේ. roughly අපි 250 කියන තැන ගන්නෙ. නමුත් මේක අඩු වෙලා 150ට වඩා අඩු වෙනකොට අපිට සැකයක් එනවා ඩෙන්ගු කියලා. ඊට පස්සේ අපි මුල්ම පාර පැය 12කින් ආයේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලනවා. ඒකේ කරනකොට තවත් අඩු වෙලා තියෙනවා. එතකොට අපිට සැකේ තහවුරු වෙනවා. අපි ඊට පස්සේ පැය 6න් 6ට ෆුල් බ්ලඩ් කවුන්ට් කර බලන්න ඕනේ. ඒ කරන ගමන් දැන් ඒක දිගට අඩු වෙගෙන යනවා නම් 100ට වඩා ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙන තැනදී අපි එතනදී අලාම් වෙන්න ඕනේ. හොස්පිටල් එකකට ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න ඕනේ. එතකන් ප්ලේට්ලට් 150 100 අතර තියෙන වෙලාවේදී අපි ගෙදරදී කරන ඩෙන්ගු මැනේජ්මන්ට් පාර්ට් එක කරන්න ඕනේ. මම ඊළඟ ස්ලයිඩ් එකේ ඒ ටික කියනවා. එතකොට ෆුල් බ්ලඩ් කවුන්ට් එකකින් අපි එහෙමයි ඩෙන්ගු අයිඩෙන්ටිෆයි කරගන්නේ. ඔය ඕකත් එක්කම WBC කවුන්ට්ස් අඩු වෙගෙන යනවා. PCV කියලා අපි බලන එක ටික වැඩි වෙගෙන යනවා. නමුත් මේන්ලි අපි ටාගට් කරන්නේ ફોකස් කරන්නේ ප්ලේට්ලට් කවුන්ට් එකට. එතකොට ප්ලේට්ලට් කවුන්ට් එක 150ට වඩා අඩු වෙලා 100ක් දක්වා හිමිහිමීට අඩු වෙනවා නම් පැය 6න් 6ට බලනකොට ඒ කියන්නේ ඩෙන්ගු වීමේ chance එක වැඩි. එතකොට අපි ඩෙන්ගුමයි කියලා ඩයග්නෝස් කරගන්න ටෙස්ට් එක තමයි NS1 ඇන්ටිජන් කියන එක. NS1 ඇන්ටිජන් ටෙස්ට් එකේදී අපි කරන්නේ ඩෙන්ගු උණ හැදිලා day 2 ෆීවර් වලදී අපි මේ NS1 ඇන්ටිජන් ටෙස්ට් එක කරනවා. මේක පොසිටිව් වුණොත් ඒ කියන්නේ මේ ඩෙන්ගු කියන එක කන්ෆර්ම් වෙනවා. ඊට අමතරව තමයි IgM IgG ටෙස්ට් තියෙනවා. අපි ඩෙන්ගු උණ හැදිලා දෙවනි දවසේ බ්ලඩ් ටෙස්ට් කරලා නැහැ. ඒ දවස මිස් වෙනවා. අපි තාම බලනවා මේ උණද තියෙන්නේ මේ ඩෙන්ගුද තියෙන්නේ කියලා. සමහර patients ලගේ late
ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. උණ හැදිලා දවස් 3-4 ගිහිල්ලා තමයි අපිට ප්‍රසන්ට් වෙන්නේ. හොස්පිටල් එකකට හරි ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකකට හරි OPD එකකට හරි ඇඩ්මිෂන් එකක් බලාපොරොත්තු වෙන්න නොවේ හරි මොන විදියකට හරි අපිට patient එනකොට ડોක්ටර් කෙනෙක් ළඟට patient එනකොට day 3 4 5 වගේ ෆීවර් ගිහිල්ලා නම් අපි එතනදී NS1 කරා කියලා වැඩක් නැහැ. මොකද අපි NS1 වලින් කරන්නේ ඇන්ටිජන් එක ඩිටෙක්ට් කරන එක. ඒ කියන්නේ ඩෙන්ගු වෛරස් එක ඩිටෙක්ට් කරන එක. නමුත් අපිට වෛරස් එක ඇතුල් වුණාට පස්සේ බ්ලඩ් වලට ඒ වෛරස් එකට against අපේ ඇඟේ මං ඉස්සෙල්ලා කිව්වා ප්‍රතිදේහ හැදෙනවා. ප්‍රතිදේහ හදලා ඒ වෛරස් එක කඩනවා. අයින් කරලා දානවා. එතකොට ඇඟේ තියෙන්නේ ප්‍රතිදේහ. එතකොට වෛරස් එකට against හැදිච්ච ප්‍රතිදේහ තියනවාද කියලා අපි මේ IgG IgM කියන දෙකෙන් ඩිටෙක්ට් කරනවා. අපිට IgM වලින් ඩිටෙක්ට් වෙන්නේ ළඟදී හැදිච්ච ප්‍රතිදේහ. එතකොට ඕගොල්ලෝ මේක ලොකුවට දැනගෙන ඉන්න ඕනේ නැහැ. නමුත් මෙතන දැනගෙන ඉන්න ඕන දේ තමයි අපි පුළුවන් උණ හැදිලා මම මේ ඉස්සෙල්ලා කිව්ව ලක්ෂණත් එක්ක high fever retroorbital pain ඇස්වල කැක්කුම ඇඟපත කැක්කුම තද ඔළුවේ කැක්කුම එක්ක තදට උණක් ආවොතින් අනිවාර්යෙන් day 2 වෙනකොට බ්ලඩ් එකක් චෙක් කරගන්න ඕනේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකත් එක්ක NS1 එකක්. ඩෙන්ගු ඇන්ටිජන් එකක්. ඒක මිස් වුණොතින් මොකක් හරි හේතුවක් නිසා මිස් වුණොතින් 4 වෙනි 5 වෙනි දවසට ගිහිල්ලා NS1 කරන්න යන්න එපා. තේරුමක් නැහැ. මේක නෙගටිව් එනවා. නමුත් අපිට හැදිලා තියෙන්නේ ඩෙන්ගු වෙන්න පුළුවන්. එහෙනම් අපි 4 5 වගේ දවස් වලට ගියාම කරන්න ඕන ඩෙන්ගු IgM ඇන්ටිබොඩි එක බලන එක. IgM ඇන්ටිබොඩි එකෙන් අපිට පොසිටිව් වුණොතින් ඒ කියන්නේ ඩෙන්ගු තමයි හැදිලා තියෙන්නේ. IgG වලින් අපි බලන්නේ පරණ ඩෙන්ගු හැදිච්ච එකක්. IgM බලනකොට ඔටෝමැටිකලි IgG patient ගේ කලින් ඩෙන්ගු හැදිලා දෙවෙනි සැරේට මේ ඩෙන්ගු හැදිච්ච කෙනෙක් නම් IgG පොසිටිව් කියලා එනවා. හැදිච්ච නැති කෙනෙක් නම් IgG නෙගටිව් කියලා එනවා. එතකොට ඒක report එකේ ඔටෝමැටිකලි එන එකක්. මේ දෙකම ඒ වෙලාවේදී එතන බලනවා. PCR කියන්නේ blood වල වයිරල් චේන්ස් තියද කියලා බලන එක. එතකොට ඒකත් මේ NS1 එක වගේම මුල් දවස්වල ඕන කරන්න. හැදිලා පළවෙනි දවස් දෙවෙනි දවස් ඇතුළත තමයි වෛරස් එක ඇඟේ තියෙන්නේ. අපි PCR එකෙන් බලන්නේ වෛරස් එක ඇඟේ තියද කියලා, ඇන්ටිජන් එක ඇඟේ තියද කියලා. ඒක නිසා NS1 PCR අපේ රටේ ගොඩක් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඩෙන්ගු වෙනුවෙන් PCR ප්‍රැක්ටිස් කරන්නේ මම ඉස්සරහට අනිත් ඩිස්කස් කරන අනිත් ඩිසීසස් ගැන. ගොඩක් වෙලාවට ඉන්ෆ්ලුවෙන්සා වලට, කොවිඩ් වලට අපි PCR කරනවා. මොකද ඒක හොඳ ටෙස්ට් එකක්. නමුත් ඒක ගණන් වැඩි. ඒක නිසා ඩෙන්ගු වගේ ප්‍රයිස් එක වැඩි නිසා ඩෙන්ගු වගේ අපිට ලේසියෙන්ම ප්‍රයිස් එක අඩුවෙන් ඩයග්නෝස් කරගන්න වෙන මෙතඩ්ස් තියෙද්දි PCR වලට අපි යන්නේ නැහැ. නමුත් ඩයග්නොස්ටික් මෙතඩ් එකක් විදිහට හොඳම මෙතඩ් එක තමයි PCR එක. මොකද වෛරස් එක ඩිරෙක්ට්ලි අයිඩෙන්ටිෆයි කරගන්නවා. නමුත් ඩෙන්ගු වලදී අපි NS1 and IgM වලින් තමයි කරන්නේ. day 2 නම් NS1, day 3 4 5 වලට ගිහිල්ලා නම් fever IgM. එතකොට ඒක දැනගෙන ඉන්න ඔයාලට ඩෙන්ගු හැදිලා තියෙන උණ හැදිලා දවස් කීයක් ගිහිල්ලාද කියන එක මත ඉන්වෙස්ටිගේෂන් එක වෙනස් වෙනවා. ඕගොල්ලෝ ගිහිල්ලා රික්වෙස්ට් කරනවා නම් ડોක්ටර් කෙනෙක්ගෙන්. ඊළඟට අපිට ලෙඩේ හැදිලා. අපි දැන් ට්‍රීට් කරන්න ඕනේ. ඩෙන්ගු කියලා අයිඩෙන්ටිෆයි කරගත්තා, ඩයග්නෝස් කරගත්තා. එහෙනම් අපි ට්‍රීට් කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ඩෙන්ගු වලට කියලා වෙනම බෙහෙතක් නැහැ. no specific antiviral. ඩෙන්ගු කියන්නේ වෛරස් ට්‍රීට්මන්ට් එකක්. වෛරස් එකට against එනං ඇන්ටිවයිරල්ස් අපි දෙන්න ඕනේ. නමුත් ඩෙන්ගු වලට ඇන්ටිවයිරල්ස් නැහැ. මොකද ඩෙන්ගු එකට ආපු ගමන් මේකට අදාළ ප්‍රතිදේහ හැදුනා. ප්‍රතිදේහ ජනකයි ඩෙන්ගු වෛරස් එකයි වෛරස් එකට against හැදිච්ච ප්‍රතිදේහයි අතරේ තියෙන තරඟය නිසා තමයි ඇඟ ඇතුලේ ඒ දෙගොල්ලගේ ඇතුලේ තියෙන ෆයිට් එක නිසා තමයි ඇඟ ඇතුලේ ඔක්කොම මේ රියැක්ෂන්ස් එක වෙනස්කම් එන්නේ. අපි එතකොට වෛරස් එකට ට්‍රීට් කර ඉන්නේ නැහැ. අපි ලෙඩේට ට්‍රීට් කරන්න ඕන. ලෙඩේ හැදුනම වෙන්නේ ඇඟ ඇතුලේ මං ඉස්සෙල්ලා කිව්වා කැපිලරිස් ෆ්‍රජයිල් වෙලා එළියට බ්ලඩ් ලීක් වෙන්න ගන්නවා. එතකොට ඇඟ ඇතුලේ එහෙනම් ෆ්ලුයිඩ් හොඳට මේන්ටේන් කරන්න ඕනේ. එතකොට ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එක කරන්න ඕන. මේක වැඩියෙන් කළත් බෑ, අඩුවෙන් කළත් බෑ. ඒ කෙනාගේ බරට අදාළව ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එක වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය මම කියන්නේ ඇඩල්ට් කෙනෙක් ළමයි අතාරිනවා වයසම කට්ටිය අතාරිනවා normal healthy ඇඩල්ට් කෙනෙක් අපි සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50 60 කියන බර රේන්ජ් එක ගන්නෙ. එතකොට එහෙම බර රේන්ජ් එකක් තියෙන කෙනෙක් ඕගොල්ලෝ තාම හොස්පිටල් ඇඩ්මිට් වෙලා නැති ස්ටේජ් එක නම් ඉන්නේ. ගෙදරදී ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එක කරන්න ඕන. හරියට පැයකට මිලිලීටර් 100ක් වෙන විදියට වතුර බොන්න ඕනේ. එතකොට මේක හැම පැයටම 100 ගානේ බොන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැය දෙකෙන් දෙකට 200 ගානේ, පැය තුනෙන් තුනට 300 ගානේ බොන්න පුළුවන්. මේක පැය 6කට 600 ගානේ, පැය 7කට 700 ගානේ වෙනස් කරන්න බෑ.
අඩුම තරමේ පැය 3කට 300 ගානවත් බොන්න ඕනේ. ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න ඕනේ. බොන ප්‍රමාණය හරියට කැල්කියුලේට් වෙන්න ඕනේ. ඒක හරියට පොතක එහෙම නැත්නම් කොලයක ඩොකියුමන්ට් වෙන්න ඕනේ. මොකද ඔක ටික ටික ඩෙන්ගු වැඩි වෙලා අපිට හොස්පිටල් ඇඩ්මිට් වෙන ගානට වෙනවා නම් හොස්පිටල් එකට යනකොට අපි කොච්චර ෆ්ලුයිඩ් අරගෙනද කියලා හොස්පිටල් එකෙන් දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා ඔයාලා ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එක පටන් ගන්න, ෆ්ලුයිඩ් මැනේජ්මන්ට් එක පටන් ගන්න වෙලාව ඉඳන් ඒක ගෙදරදි කරත්, වාහනයකදි කරත්, ඔෆිස් එකේදි කරත්, කොහේ මොන සෙටප් එකක කරත් ඩොකියුමන්ට් වෙන්න ඕනේ කොල කෑල්ලක මේ වෙලාවේ මෙච්චර ගත්තා. මේ වෙලාවේ මෙච්චර ගත්තා. රෆ්ලි 50-60 බර සීමාව ඉන්න කෙනෙක් නම් පැයකට 100 ගානේ බොන්න ඕනේ. යූරින් මෙෂර් වෙන්න ඕනේ. අඩුම තරමේ මුල පැය 2-3 මෙෂර් වුණේ නැතත් යූරින් පාස් කරනකොට බලන්න ඕනේ ප්‍රමාණවත් විදියට වෙනද ගිය විදියටම යනවද? එහෙම නැත්නම් යන ප්‍රමාණය අඩුවක් හරි යන ෆ්‍රීකවන්සි එකේ අඩුවක් හරි වාර ගානේ අඩුවක් හරි පාට වෙනස්කමක් ලේ යනවා වගේ තද පාට වෙලා මොකක් හරි වෙනස්කමක් තියෙනම් ගෙදරට වෙලා බල ඉන්න බෑ හොස්පිටල් එකකට යන්න ඕනේ. ඒකට ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එක තමයි ඩෙන්ගු වල ප්‍රධානම මැනේජ්මන්ට් එක. සමහර හොස්පිටල් එකට ගියත් මේක හොස්පිටල් සෙටප් එකේ ඉඳන් වුණත් අපි කරන්නේ ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එක. අපි එතනදී හරියට ඩොකියුමන්ට් කර නර්ස් කෙනෙක් ඔගොල්ලෝ වෙනුවෙන් ඇලොකේට් කරලා එහෙම නැත්නම් කියුබිකල් නර්ස් කෙනෙක් ඇලොකේට් කරලා එතනදී එයා පේෂන්ට්ගේ අතට දෙනවා ඔයා බොන ප්‍රමාණය ලියන්න ඩොකියුමන්ට් කරන්න. ඒක එම්නර්ස්ට කරන්න බෑ. ඒක නිසා ඒක ඩොකියුමන්ට් කරන්න කියලා දීලා ඒ ඩොකියුමන්ට් කරපු කොලේ හරි පොත හරි බල ඒක කරෙක්ට් කරන එක තමයි නර්සස්ලා ඩොක්ටර්ස්ලා කරන්නේ. එතකොට ඕගොල්ලන්ගේ අතින් හරියට බොන ප්‍රමාණය මැනේජ් වෙන්න ඕනේ. ඒක ඩොකියුමන්ට් වෙන්න ඕනේ. යූරින් පාස් කරන වෙලාවට යූරින් පාස් කරන ප්‍රමාණය බලන්න ඕනේ. ඒක ඩොකියුමන්ට් වෙන්න ඕනේ. යූරින් පාස් වෙන ප්‍රමාණය අඩු වෙගෙන යනකොට අපි ටික වෙලාවක් ගිහිල්ලා හොස්පිටල් සෙටප් එකේදී නම් කැතීටර් එකක් දාගෙන කැතීටරයිස් කරලා ඒකෙන් බලනවා කොච්චර යූනින් ප්‍රමාණයක් කොච්චර පැය ප්‍රමාණයකට යනවද කියලා ඒක ඩොකියුමන්ට් කරලා ඒක මැනේජ් කරන්න ඕනේ. ඊළඟට පැරසිටමෝල් ෆෝ ෆීවර්. අපිට ඩෙන්ගු වලදී මම ඉස්සෙල්ලා කිව්වා බ්ලීඩින් ටෙන්ඩන්සි එකක් එනවා. බ්ලීඩින් වලට එෆෙක්ට් නොවන විදියට ප්‍රශ්නයක් නොවන විදියට අපි පේන් කිලර් එකක් ගන්න ඕනේ. උනාඩු කරගන්න ඕනේ. ඒතකොට උනාඩු කිරීමටයි පේන් කිලර් එකක් විදියටයි මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් එකම බෙහෙත පැරසිටමෝල්. මොකද පේන් කිලර්ස් ගොඩාක් තියෙනවා. නමුත් ඒ හැම පේන් කිලර් එකකම පැරසිටමෝල් ඇරෙන්න අනිත් හැම පේන් කිලර් එකකම බ්ලීඩින් ටෙන්ඩන්සි එකක් තියෙනවා. අපි එතකොට බ්ලීඩින් ටෙන්ඩන්සි එකක් තියෙන ලෙඩක් හැදිලා තියෙන වෙලාවක රිස්ක් එකක් ගන්න බෑ. ඒ ටෙන්ඩන්සි එක තියෙන බෙහෙතක් දීලා. එතකොට හැම තිස්සෙම අපිට පැරසිටමෝල් විතරයි ගන්න පුළුවන්. අපි සිවියර් පේන් එකක් එනවනම් ඩොක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් යටතේ පැනඩීන් වලට යනවා. නමුත් ඒක ඩොකියුමන්ට් වෙලා හරියට ඒක ක්ලාක් වෙන්න ඕනේ බලන්න ඕනේ කොච්චර පැය ගානකට අරගෙනද මෙයා පැනඩීන් පෙති කීයක් අරගෙනද ඒ ටික බැලෙන ගමන් තමයි පැනඩීන් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පැය 6කට සැරයක් පැරසිටමෝල් ගන්න පුළුවන්. පැරසිටමෝල් පැනඩීන් ඇරෙන්න වෙන කිසිම බෙහෙතකට යන්න බෑ. Avoid NSAIDs. NSAIDs කියන්නේ මම කිව්වේ බෙහෙත් ඇස්ප්‍රීන්, ඔයගොල්ලෝ දන්න බෲෆන් කියලා පෙත්තක් තියෙනවා. ඒ බෲෆන් කියන ට්‍රේඩ් නේම් එකෙන් එන බෙහෙත මේ ඔක්කොම NSAIDs යටතට ගැනෙන්නේ. මේවා non steroidal anti inflammatory drugs. මේවෙන් උණ අඩු වෙනවා, පේන් එක ගොඩාක් අඩු වෙනවා. හොඳ පේන් කිලර්ස් but අපිට NSAIDs පාවිච්චි කරන්න බැහැ ඩෙන්ගු වලදී. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා ඩෙන්ගු වැඩි වේගෙන යනකොට ඒ කියන්නේ ප්ලේට්ලට් ගොඩක් අඩු වෙනවා, WBC count එක අඩු වෙනවා, PCV එක වැඩි වෙනවා, full blood count එකේ ඒ විදියට එනකොට patient ගේ symptoms වැඩි වෙනවා, පැරසිටමෝල් වලට පැය 6ට ආන්සර් කරන්නේ නැතුව යනවා. ඒ වගේ වේගෙන යනකොට patient අනිවාර්යෙන් hospitalize කරන්න ඕනේ. ගෙදර තියාගෙන බෑ. ගෙදර තියාගෙන manage කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කන්ඩිෂන් ඒ මාජින් එක පැන්නම අනිවාර්යෙන් හොස්පිටලයිස් වෙන්න ඕනේ. ඩොක්ටර් කෙනෙක් යටතේ නර්සස්ලා බල හරියට මොනිටර් කර ඒ දේ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට ට්‍රීට් කරන ඩෙන්ගු අපි හැදෙන්න කලින් ප්‍රිවෙන්ට් කරගන්නේ කොහොමද? මම ඉස්සෙල්ලා කිව්වා ඩෙන්ගු වෛරස් එක අපේ ඇඟට එන්නේ මදුරුවෙක් හරහා. එහෙනම් අපේ ඇඟ මදුරුවන්ගෙන් පරිස්සම් කරගන්න එක තමයි කරන්න ඕන. ඩෙන්ගු බෝ කරන Aedes aegypti, Aedes albopictus කියන මදුරුව දෙන්නම බිත්තර දාන්නේ මදුරු ගහණය වැඩි අඩු කරගන්නනේ කරන්න ඕනේ බිත්තර දාන්නේ පිරිසිදු ජලය. එහෙනම් නිසල ජලය
ස්ටෑන්ඩින් වෝටර් එකතු වෙන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ යන කාලේ ඉඳන් දන්න මේ පොල් කටුවල, යෝගට් කෝප්පවල, කාණුවල, පොඩි පොඩි වතුර වලවල් වල, ටයර්ස් වල වතුර එකතු වෙන්න දෙන්න එපා කියන එක මේ කියන්නේ. එතකොට නිසල ජලය එකතු වෙන තැන් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. අපිම මදුරුව කණ එක නතර කරගන්න පුළුවන් තරම් net එකක් පාවිච්චි කරන්න, අත් දිග කකුල් දෙක දෙක දිග ඇඳුම් පාවිච්චි කරන්න, මොස්කිටෝ රෙපලන්ට්ස් ඔය මදුරුව පළවා හරින විදිහේ මදුරු කොයිල්ස්, වේපරයිසර්ස්, ඇඟේ ගන්න පුළුවන් පැංගිරි තෙල් එක එක ගොඩාක් ක්‍රීම්ස් වර්ග, රෙපලන්ට්ස් වර්ග, ස්ප්‍රේස් වර්ග දැන් ගොඩක් තියෙනවා. ඕනම සුපර් මාකට් එකකට ගියාම ඕනම කඩේකට ගියාම මේවා ගන්න පුළුවන්. මේ දවස්වල පුළුවන් තරම් මේවා පාවිච්චි කරන්න. ඇස්මා තියෙන කෙනෙක් නම් වේපරයිසර්ස්, කොයිල්ස් මදුරු කොයිල්ස් පාවිච්චි කරන්න එපා. එහෙම කෙනෙකුට මේ රෙපලන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රොටෙක්ටිව් ක්ලෝත්ස්, නෙට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ සෙටප් එකට අදාළ විදියට හරියන දේවල් තෝරගන්න ඕගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි තේරෙනවා. ඒක නිසා ඒ විදියට කරගන්න පුළුවන්. මෙන්න මේ ට්‍රීට්මන්ට්ස් වලදී මම ඉස්සෙල්ලා කිව්වා අපි සාමාන්‍යයෙන් හෙල්දි ඇඩල්ට්ස්ලාගේ තමයි ඔය ගෙදරදී ට්‍රීට් කරන එකයි හොස්පිටලයිස් කරන එක අමාරු නාම කරන එකයි කරන්නේ. නමුත් ඩෙන්ගු හැදිලා තියෙන්නේ පොඩි ළමයෙකුට නම් අවුරුදු 10කට වඩා අඩු ළමයෙක්ට නම් ප්ලේට්ලට් කවුන්ට් එක මුලින්ම අඩු වෙලා කියන දැනගන්න තැනදීම වයස කෙනෙක් නම් ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙලා කියන දැනගන්න වෙලාවෙදිම එයාව හොස්පිටලයිස් කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙන්න ගොඩක් කල් යන්නේ නැහැ. PCA එක වැඩි වෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. අපි පැය 6කට කලින් ගතපු එක 150 140ට තිබිලා ඊට පස්සේ පැය 6කින් චෙක් කරන් ඉන්නකොට 80ට 90ට අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා ඇඩල්ට් කෙනෙකුට වඩා drastically drop වෙනවා platelet WBC පොඩි ළමයින්ගෙනුයි වයස වැඩි extremities of age මැද ages දෙකෙන් දෙපැත්තට යන අයගේ වයස කට්ටියගේ ගොඩක් පොඩි ළමයිගේ ඒක නිසා එයාලගේ platelet drop වෙන තැනදීම එහෙම නැත්නම් NS1 එක positive වෙන තැනදීම hospitalization අත්‍යවශ්‍යයි එහෙම නැත්නම් severe වෙලා complications වලට ගිහිල්ලා ප්‍රශ්න එන්න පුළුවන් හරි ඩෙන්ගු ඔහොම තමයි මදුරු වෛරස් එක අඳුනගත්තා එන්නේ මදුරුවෙක්ගෙන් මදුරු අයන වෙලාව අඳුනගත්තා ලෙඩේ ආවොතින් දැනගන්නේ කොහොමද සිම්ප්ටම්ස් දැනගත්තා සිම්ප්ටම්ස් වැඩි වෙලා කොම්ප්ලිකේෂන්ස් මොනවද කියලා දැනගත්තා ඒ කොම්ප්ලිකේෂන්ස් ආවොතින් සිම්ප්ටම්ස් ආවොතින් ඩෙන්ගු හැදිලා කියලා කන්ෆර්ම් වුණොතින් ට්‍රීට්මන්ට් මොනවද කියලා දැනගත්තා අපිට ලෙඩේ හැදෙන එක නවත්තන්න කරන්න පුළුවන් ප්‍රිවෙන්ෂන් මෙතඩ්ස් එන එක නවත්තන්න පුළුවන් මෙතඩ්ස් මොනවද කියලා දැනගත්තා එතකොට සමරි එකක් විදියට ඩෙන්ගු කම්ප්ලේන්ට් වෙනවා ඊට පස්සේ ඊළඟට මොස්කිටෝ බෝන් ඉන්ෆෙක්ෂන් එකක් විදිහට මේ දවස්වල